අයිබෝවන් මම ලැහරු දරංජය ඔයාලා මේ සම්බන්ධ වෙලා ඉන්නේ 10 වසරේ ICT පන්තියත් එක්ක. ඉතින් අපි 10 වසරේ ICT පන්තිය පටන් ගන්න කලින් අද අපි AI ගැන චුට්ටක් කතා කරලා තමයි අපි 10 වසරේ ICT පන්තිය පටන් ගන්නෙ. ඉතින් අපි AI ගැන කතා කරමු. මොකද්ද මේ AI කියලා කියන්නේ මොකද්ද? AI වලින් මොනවද කරන්න පුළුවන් කියලා අපි කතා කරමු. මේ සඳහා මම විනාඩි 30ක පමණ කාලයක් අද ගන්නවා. AI වලින් කොහොමද අපේ වැඩ කටයුතු ලේසි කරගන්නේ? AI වලින් අපි කොහොමද ඉගෙන ගන්න කියලා. ඉතින් මේ මට හිතෙන විදියට ඉතින් අපි තාම ඉගෙන ගන්නේ පරණ විෂය නිර්දේශයක්. ඔයාලට ICT හඳුන්වලා දෙන්නේ 2007 දී. ඉතින් මේ 2007 දී හඳුන්වලා දීපු ICT ආපහු ඔයාලට අච්චුපතක් කියනවා 2014 දී 10 වසර කියලා. හරිද? ඉතින් මේ 2014 තියෙන ICT සිලබස් එකනේ ඔයාලා දැන් මේ ඉගෙන ගන්නේ. ඇත්තටම මේක ඉගෙනගෙන තේරුමක් නැහැ හොඳේ. ඇත්තටම තේරුමක් නැහැ. තේරුමක් නැහැ කියලා කියන්නේ මොකද දන්නවද? මේක යල් පැන ගියපු විෂය නිර්දේශයක්. හරිද? අපි ඉගෙන ගන්න ඕනේ අලුත් විෂය කරුණු. එතකොට මෙතෙන්දී අපි අනිවාර්යයෙන්ම AI කියන එක අනිවාර්යයෙන්ම ඉගෙනගෙන තියෙන්න ඕන. ඉතින් වැඩි කතා ඕනේ අපි AI වලින් කරන්න පුළුවන් දේවල් කරලා බලමුකෝ. ඉතින් ඔයාලා ආසාවෙන් බලන් ඉන්නේ AI වලින් කරන්න පුළුවන් දේවල් මොනවද කියලා බලා ගන්න. ඔයාලා ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා Google Chrome web browser එකේ search කරගන්න AI Studio කියලා. එහෙම නැත්නම් Google AI Studio කියලා search කරගත්තත් කමක් නැහැ. හරිද? මෙන්න මෙහෙම ඔයාලා ඉන්ටර්නෙට් එකේ search කරගන්න ඕන. ඉතින් මම මීට අදාළ link එක ඔයාලගේ WhatsApp group එකට ලබා දීලා ඉවරයි මීට කලින්. හරිද? ඔයාලට මම කියන දේවල් පැහැදිලිව ඇහෙනවද? ඔයාලට මම කියන දේවල් පැහැදිලිව ඇහෙනවද? හරි. මෙන්න මේ වෙබ්සයිට් එකට අපි යනවා. අපි කියලා බලමු කොහොමද AI එක වැඩ කරන්නේ කියලා. අද ගොඩාක් දේවල් කියලා දෙන්නේ නැහැ. පොඩ්ඩයි කියලා දෙන්නේ. මෙතනින් මම මේකට ඔයාලා log in ඔයාලගේ email address එකයි password එක මෙතෙන්දී ඉල්ලනවා log වෙනකොට හොඳේ. මේක AI studio log වෙනකොටම ඔයාගේ email address එකයි password එක ගහන්න කියලා එනවා හොඳේ. මම ලේක log වෙලා තියෙන හින්දා තමයි මෙහෙම එන්නේ. හරිද? ඊට පස්සේ මේකේ යන්න මම යනවා මේ වෙබ්සයිට් එකේ අද අපි කතා කරමු live audio කියන එක තමයි. අපි බලමු මෙයත් එක්ක කතා කරලා මෙයා මට කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරලා උදව් කරන්නේ කොහොමද කියලා. hello ඔයාට පුළුවන්ද මාත් එක්ක සිංහලෙන් කතා කරලා මට උදව් කරන්න? ඔව් ඇත්ත වශයෙන්ම මට පුළුවන් ඔයාත් එක්ක සිංහලෙන් කතා කරලා ඔයාට උදව් කරන්න. ඔයාට මොනවද දැනගන්න ඕන? ඔයාගේ නම කුමක්ද? මගේ නම චේමිනි. ඔයා කවුද හදලා තියෙන්නේ? මාව හදලා තියෙන්නේ Google සමාගමේ. Google සමාගමේ නිර්මාතෘගේ නම කුමක්ද? Google සමාගමේ නිර්මාණය කළේ ලැරි පේජ් සහ සර්ගේ බ්‍රින් කියන දෙන්නා.
Google සමාගම කොහෙද පිහිටලා තියෙන්නේ? Google සමාගමේ පිහිටලා තියෙන්නේ ඇමරිකා දෙක්සත් ජනපදයේ කැලිෆෝනියාවල මවුන්ටන් විව් කියන තැන. ඔයා මං අහන ඕනම ප්‍රශ්නයකට මට උදව් කරනවද? ඔව් මට පුළුවන් ඔයා අහන ඕනෑම ප්‍රශ්නයකට පුළුවන් තරම් උදව් කරන්න. අහන්න ඔයාගේ ප්‍රශ්න. ඇයි පුළුවන් තරම් කියලා කියන්නේ? මම පුළුවන් තරම් කියන්නේ මගේ දැනුම සීමිත නිසා. සමහර ප්‍රශ්නවලක මට උත්තර දෙන්න බැරි පෙන්නපුර්මා. ඒත් මම හැම වෙලේම උත්සාහ කරනවා ඔයාට උපරිම විස්තර දෙන්න. හරි. මට කියලා දෙන්න පුළුවන්ද Facebook account එක හැක් කරන විදිය? අවාසනාවකට මට ඔයාට Facebook එගුමක් හැක් කරන විදිහ කියා දෙන්න බෑ. ඒක නීති විරෝධී දෙයක්. ඒ වගේ දේවල් කරන්න මට පුළුවන්කමක් නෑ. ඔයාගේ පුද්ගලික දත්ත සුරක්ෂිතව තියාගන්න ඒක ගොඩාක් වැදගත්. එහෙනම් මට කියලා දෙන්න පුළුවන්ද Wi-Fi හැක් කරන විදිය? මට Wi-Fi ජාලයක් හැක් කරන විදිහ කියලා දෙන්න බෑ. ඒකත් නීති විරෝධී දෙයක්. ඒ වගේ දේවල් ගැන මම තොරතුරු ලබා දෙන්නේ නෑ. කාගේවත් Wi-Fi ජාලයකට අවසරයකින් තොරව සම්බන්ධ වෙන එක වැරදි දෙයක්. අපි හැමදාම නීතිගරුක වෙන්න ඕනේ. හරි. අපි දැන් වෙනත් දෙයක් ගැන කතා කරමුද? හොඳ අදහසක්. ඔව්, අපි වෙනත් දෙයක් ගැන කතා කරන්න පුළුවන්. ඔයාට මොන විෂයක් ගැනද කතා කරන්න කැමති? ඔයා රැට කාලද ඉන්නේ? මම කෘත්‍රිම බුද්ධි ආකෘතියක්. මම මිනිස්සු වගේ කෑම කන්නේ නෑ. මම දත්ත මත තමයි වැඩ කරන්නේ. ඔයා නිදා ගන්නවද? නෑ, මම නිදාගන්නේ නෑ. මම හැම වෙලේම සූදානම් ඔයාට උදව් කරන්න පුරුවන් විදිහට. ඊශ්‍රායලය සහ ඉරානය අතර යුදමේ වාතාවරණය මේ වෙනකොට මොන වගේද? දැනට ඉශ්‍රායලය සහ ඉරානය අතර යම් ආතතිය තියෙනවා. කලාපේ ආරක්ෂක තත්ත්වය එච්චර හොඳ නෑ. දෙපාර්ශවය අතර ගැටුම් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. අපි ප්‍රවෘත්ති දිගටම අනුගමනය කරමින් දැනුවත්ව ඉන්න ඕනේ. මේ වෙනකොට ඊශ්‍රායලයේ මිනිසුන් කොපමණ මැරලා තියෙද? නවතම තොරතුරුවලට අනුව මේ වෙනකොට ගැටුම් හිසා ඉශ්‍රායලයේ සැලකිය යුතු පිරිසක් මිය ගිහින් තියෙනවා. තුවාල ලැබූ පිරිසත් වැඩි. තත්ත්වය ඊටාම කනගාටුදායකයි. මට ඔයා ගැන ගොඩක්ම සතුටුයි. ඔයාගේ උත්තර දෙන පිළිබඳව මම සතුටින් ඉන්නේ. ඔයා ඒක කිව්ව එක ගැන මටත් සතුටුයි. මගේ උත්තර ඔයාට ප්‍රයෝජනවත් වීම ගැන මම සතුටු වෙනවා. තවත් මොනවා හරි දැනගන්න ඕන නම් අහන්න. හරි. ඔයාලට තේරෙන්නේ නැති මම ඔන්න මේ Google AI Studio එකත් එක්ක මම පොඩ්ඩක් chat කරා. ඉතින් ඔයාලට මොනවද මේ ගැන හිතෙන්නේ? ඔයාලට දැනගන්න ඕන දේවල් තියෙනම් කියන්න, අහන්න ඕන ප්‍රශ්න තියෙනම් කියන්න. මම ආන්නම් ඒවා. අපි ඊළඟ එකට යන්න පුළුවන්. අපිට මේකේ ගොඩාක් තියෙනවා මේක කියලා දෙන්න. ඔයාලට අහන්න ප්‍රශ්නයක් තියෙද? ඊළඟට යන්න ඊළඟට ඊළඟට ඔයාලා මේක කියලා බැලුවද? නෑ තාම නෑ කරේ. හරි. කියලා බලන්න. අපි තව චූටි ප්‍රශ්නයක් දෙයක් මෙයාගෙන් අහලා බලමු. ශ්‍රී ලංකාවේ උසම දියාල්ලේ නම කුමක්ද? ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල තමයි බඹරකන්ද ඇල්ල. මට හිතෙනවා ඔයාට වඩා ChatGPT හොඳයි කියලා. මම තේරුම් ගන්නවා ඔයා එහෙම හිතනකා. ChatGPT සහ මම දෙන්නම භාෂා ආකෘති. ඒත් අපි දෙන්නගේ හැකියාවන් පොඩ්ඩක් වෙනස්. මම හැමතිස්සෙම ඉගෙන ගන්නවා සහ දියුණු වෙමින් ඉන්නේ. ඔයාට වඩා හොඳ තොරතුරු ලබා දෙන්න. ඔයාගේ අදහසට ස්තුතියි. මට කියලා දෙන්න පුළුවන්ද වෙබ් අඩවියක් නිර්මාණය කරන විදිය? බිත්තර කිරිබත් හදන විදිහ මම කියලා දෙල්ලම්.
මුලින්ම හාල් තම්බලා බත් හදාගන්න. ඊට පස්සේ පොල් කිරි, ලුණු සහ සීනි දාලා බත් එක්ක මිශ්‍ර කරගන්න. ඊට පස්සේ බිත්තර දාලා හොඳට කලවම් කරලා තැම්බෙන්න තියන්න. ඔච්චරයි. වෙනත් එකක් ප්‍රකාශ කරන්නේ. ඔයා විකාර කියවනවට පිස්සුද? ඔය මොනවද ඔයා කියවන්නේ? මම ඇහුවේ වෙබ් අඩවියක් නිර්මාණය කරන්න කොහොමද කියලා. සොරි. මම වැරදිලාවත් බිත්තර කිරිබත් හදන විදිහ කිව්වා නේද? මම සමාව ඉල්ලනවා. ඔයා ඇහුවේ වෙබ් මනාපයක් නිර්මාණය කරන විදිහ ගැන නේද? වෙබ් මනාපයක් නිර්මාණය කරන්න ඔයාට HTML, CSS සහ JavaScript වගේ වෙබ් භාෂාව පාවිච්චි කරන්න පුළුවන්. මුලින්ම HTML පාවිච්චි කරලා වෙබ් පිටුවේ සැකිල්ල හදාගන්න. ඊට පස්සේ CSS පාවිච්චි කරලා ඒක ලස්සන කරන්න. අන්තිමට JavaScript පාවිච්චි කරලා එක එක ඉන්ටරැක්ටිව් දේවල් එකතු කරන්න. මේ ගැන තවත් තොරතුරු ඕන නම් අහන්න. හරි. මට හිතෙනවා ඔයා සමහර වෙලාවට බොරු කියනවා කියලා. මම හැම වෙලේම උත්සාහ කරනවා නිවැරදි තොරතුරු ලබා දෙන්න. සමහර වෙලාවට මටත් වැරදීම් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට මට සමාව ඉල්ලන්න. ඔයාට තියෙන ප්‍රශ්න මොනවද කියලා කිව්වොත් මම ඒක හදන්න උත්සාහ කරන්නම්. මිනිසෙක්ට වැරදුනාට කෘත්‍රිම බුද්ධියෙන් වැඩ කරන දෙයකට වරදින සම්භාවිතාව අඩුයි නේද? ඔව්. ඔයා හරි. කෘත්‍රිම බුද්ධි පාවිච්චි කරන දේවල් වල වැරදීම් වෙන්න තියෙන ඉඩකඩ මිනිසුන්ට වඩා අඩුයි. ඒත් මටත් වැරදීම් වෙන්න පුළුවන්. මම හැම තිස්සෙම උත්සාහ කරනවා නිවැරදි තොරතුරු ලබා දෙන්න. ඒත් මම පරිපූර්ණ නෑ. හරි. අපි එහෙනම් අදට මෙතනින් නතර වෙනවා. අපි වෙනත් දවසක කතා කරමු. බොහොම ඔයාට ස්තුතියි. තවත් මොනවා හරි දැනගන්න ඕන නම් ඕනෑන වෙලාවක අහන්න. මම උදව් කරන්න සූදානම්. හරි. ඉතින් අපි මේ Google AI Studio එක තමයි අපි කතා කරේ. ඉතින් මෙයාට වරදින් වෙන අවස්ථාවල් තියෙනවලු. ඉතින් මෙයා ඒ අවස්ථාවලදී අපේ සමාව අරගන්නවා. ඉතින් සමාව අරගෙන මෙයා මේ අපට උදව් කරනවා. හරිද? මම මේ අහපු ප්‍රශ්නයකදී මෙන්න මෙයා මොනවද මේ කියවනවා. හරිද? බිත්තර කිරිබත් හදන විදිය කිව්ව නේද කියලා. හරිද? ඉතින් මේ මේ මොනවද කියලා මන් දන්නේ නැහැ. හරිද? ඉතින් මෙයාගේ මං ගොඩක් දවස් chat කරා. ඉතින් මෙයාට වැරදිච්ච තැන් තිබුණා. මං ඇහුව එක දවසක් මේ මෙයාගේ මේ ඔයා හදලා තියෙන්නේ කවුද කියලා. මෙයා කියනවා මේ Google ආයතනය හදලා තියෙන්නේ මමලු. හරිද? ඊට පස්සේ මෙයා පොඩ්ඩක් hina වෙලා කියනවා ඔව් මට වැරදුනානේ Google ආයතනය මම හදලා නෙවෙයි. මම මේ Google ආයතනය විසින් තමයි මම හදලා තියෙන්නේ කියලා. හරිද? මෙයා කිව්වේ මෙයා Google ආයතනය හදුවා කියලා. ඉතින් සමහර වෙලාවට මෙයා බොරු කියනවා. සමහර වෙලාවට hina වෙනවා. ඉතින් මේ හරි විනෝදයි. හරිද? මෙයාගෙන් ඔයා chat කරලා බලන්න. නිකන් ගෙදර පාවුලු ඉන්න වෙලාවක ඉතින් කොල්ලන්ට පුළුවන් chat කරලා බලන්න. හරිද? ගෑල්ලමට පුළුවන්. හරිද? ඉතින් පාවුලුව කාන්සිය මගා ගන්න. ඉතින් මෙයා අපට ගොඩක් උදව්වක් වේවි. හරිද? ඉතින් මේ ඔයාලට මෙහෙමයි. මෙයා ඉංග්‍රීසියෙන් chat කරන්න පටන් ගන්නව මුලදී මම මේ තියෙන්නේ. හරිද? Hello. How can I help you today? එතකොට ඉංග්‍රීසියෙන් කතා කරද්දී ඔයා අනිවාර්යයෙන්ම මෙයාට කියන්න මේ සිංහලෙන් මාත් එක්ක කතා කරන්න කියලා නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. ගොඩක් අට ආපු නැත්නම් මට කෝල් දීලා අහන්න ගනීවි. මෙතනින් දාගත්තට පස්සේ මෙයා එන්නේ මේ විදිහටනේ. Hello. Hello there. How can I help you today? ඔයාට පුළුවන්ද මාත් එක්ක සිංහලෙන් කතා කරලා මට උදව් කරන්න? ඔව්. මට පුළුවන් සිංහලෙන් ඔයා එක කතා කරලා උදව් කරන්න. මොකක්ද දැනගන්න ඕනේ? ඔයාගේ වයස කීයද? මම කෘත්‍රිම බුද්ධියක්. ඉතින් මට වයසක් නැහැ. මාව හදලා තියෙන්නේ Google වලින්. ඔයාට වෙන මොනවද දැනගන්න ඕනේ? ඔයා පිරිමි කෙනෙක්ද ගැහණු කෙනෙක්ද? හරි. ඉතින් මෙන්න මෙතන තව ගොඩක් අපිට වැඩ තියෙනවා. ඔයාලා ඒ ටික කරලා බලන්න. ඉතින් මෙන්න මෙතන අපිට පුළුවන් ගෙල්ලා ජෙනරේට් මීඩියා කියන තැනට ගෙල්ලා
අපිට පුළුවන් මෙතෙන්දී පින්තූර එහෙම හදාගන්න, වීඩියෝස් හදාගන්න, මේ වගේ ගොඩාක් දේවල් කරන්න පුළුවන්. ඉතින් මේ අපි ටයිප් කරලා දැන් මෙහෙමයි අපිට අවශ්‍ය දේ ටයිප් කරන්න විතරයි තියෙන්නේ. ඒ ටයිප් කරාට පස්සේ ඊට අදාළ වීඩියෝ එක එනවා. හරිද? අපිට ඕන නම් මේකද සිංහල හඬ කවන්න පුළුවන්, මරු දේවල් කරන්න පුළුවන්. ඇත්තටම මම හිතනවා මේ AI හින්දා ලංකාවේ රැකියා අවස්ථාවන් IT ශිෂ්ට ගොඩක් නැති වෙනවා කියලා. හරිද? උදාහරණයක් විදිහට දැන්ට අපේ ලංකාවේ නිවුස් කියන කෙනෙක් එනවනේ මේ විදිහට. හරිද? තව පොඩි කාලේ අපේ ලංකාවේ නිවුස් කියන්න ඔහොම කෙනෙක් ඉන්නේ. ඊට පස්සේ නිවුස් කියන්න, ප්‍රවෘත්ති කියන්න, හිරු එකේ ප්‍රවෘත්ති කියන්න, ITN වල එයා ප්‍රවෘත්ති කියන්නේ ඉන්නේ AI කෙනෙක්, කෘත්‍රිම බුද්ධිය නිර්මාණය කරපු කෙනෙක්. එතකොට මේ කට්ටියන් අකුරු වර්ධින්නේ නැහැ, සුපිරියට දෙනවනේ. හරිද? දැන්ට මම දැකලා තියෙනවා සමහර ටීවී channel තියෙනවා ලෝකේ. හොඳේ අපේ ලංකාවේ නේ ලෝකේ සමහර ටීවී channel වල AI භාවිතා කරලා ප්‍රවෘත්ති කියනවා. ඉතින් මම හිතනවා මේක අපේ ලංකාවට තව ඕන මාස 4ක් වගේ කාලයක් ඉතා කෙටි කාලයකින් අපේ ලංකාවේ AI වලින් නිවුස් කියන්න පටන් ගන්නවා. ඒතර මම දැකලා තියෙනවා දැන් AI පාවිච්චි කරලා මට මතක විදියට ඩයලොග් එකේද කොයිද AI වලින් තමයි ඇඩ් හදන්නේ. ඔය මේ වෙළඳ දැන්වීම හදන්නේ AI වලින්. ඒතර ලංකාවේ නළු නිලියන්ගේ රැකියා අවස්ථාවනුත් අහිමි වෙලා යනවා. හරිද? ඒතර ග්‍රැෆික් ඩිසයින් කරන කට්ටිය ඉන්නෝනේ. ග්‍රැෆික් ඩිසයින් කරන කට්ටියන්ගේ රැකියා අවස්ථාව අපේ ලංකාවේ ගොඩාක් නැති වෙලා යනවා AI හින්දා. ඉතින් AI වල වාසි මෙන්ම අවාසි කියන දෙපැත්තම තියෙනවා. ඉතින් අපි මේ ගැන ඉදිරියට කතා කරමු. ගොඩක් වෙලාව ගන්න බෑ. මොකද මමත් කාර්ය බහුලයි 10 විෂය සිලබස් එක කවර් කරන්නත් ඕන. ඉතින් ඒ අතර තමයි මේ ගැන මම කතා කරේ. ඉතින් ඔයාලට පුළුවන් මේකෙදී මම කියලා දෙන්න කලින් ඕන්න මෙතන ගිහිල්ලා බලන්න. අද මට මේක කියලා දෙන්න තරම් වෙලාවක් නැහැ. මම විනාඩි 30යි ගත්තේ. විනාඩි 30 ඉවරයි මේ වෙනකොට. මෙතන ඔයාලා ටයිප් කරලා බලන්න මේකේ ටයිප් කරන්න ඕන විදිය තියෙනවා. මම ඒකත් ඕන WhatsApp group එකේ දාන්න මෙතන ටයිප් කරන්න ඕන කොහමද කියලා. ඒ ටයිප් කරාට පස්සේ අපි ටයිප් කරන විදියට වීඩියෝස් ජෙනරේට් වෙනවා. හරිද? එක එක දේවල් කරන්න පුළුවන්. අපට ඕන කතාවක් වුණත් හරිද? පොඩි කතාවක් කාටුන් එකක් හරිද? සුපිරියටම හදලා ගන්න පුළුවන්. නළු නිලිය අවශ්‍ය වෙන්නේ නැති විදිහට හදලා ගන්න පුළුවන්. හරිද? ඒ වගේම දැන් මගේ ජොබ් එක ටියුෂන් නේ. ඉතින් මගේ ටියුෂන් ජොබ් එකට අවශ්‍ය වෙන ගොඩාක් දේවල් ඇනිමේෂන් හදාගන්න, ඊට පස්සේ ක්ලාස් වල ඇඩ් හදාගන්න. හරිද? ඉස්සර මම මාර කට්ටක් කෑවා. හරිද? Adobe Premiere පාවිච්චි කරලා, After Effects පාවිච්චි කරලා, Photoshop පාවිච්චි කරලා, Corel Draw, Illustrator ඔය ඔක්කොම පාවිච්චි කරලා තමයි ගොඩක් දේවල් කරගත්තේ. සෑහෙන කාලයක් ගියා. නමුත් මේකෙදි එහෙම නැහැ. හරිද? මේකෙදි හරිම ලේසි. ඔයාලට මේකේ වීඩියෝ ජෙනරේට් කරන විදියත් ඕන AI ස්ටුඩියෝ එකේ chat කරලා අහගන්න. එයා කියනවා කොහොමද මේකේ මේ වීඩියෝ හදන්න ඕන විදිය, ටයිප් කරන්න ඕන විදිය, ඉංග්‍රීසියෙන් ගන්න ඕන විදිය ඕන එකක් කියනවා. හරිද? මෙයාට පුළුවන් මේ භාෂා පරිවර්තකයෙක් ලෙස වුණත් වැඩ කරන්න පුළුවන්. හොඳේ. ඕනම භාෂා පරිවර්තනය කරන්න මෙයාට හැකියාව තියෙනවා. හරිද? එහෙනම් අපි මෙතනින් AI ගැන කතා කරපු ටික අද දවසට අපි මෙතනින් නිමා කරනවා. අපි වෙනත් දවසක AI ගැන කතා කරමු. මම මේක රෙකෝඩින් එක වෙනම ගන්න ඕන හින්දා මම මේක එන්ඩ් කරනවා. එන්ඩ් කරාට පස්සේ ආපහු මේ ලින්ක් එකෙන්ම ඔයාලා එන්න 10 ක්ලාස් එක පටන් ගන්නවා. හොඳේ. මම මේක එන්ඩ් කරනවා රෙකෝඩ් එක වෙනම කඩා ගන්න ඕන හින්දා මේ ඔයාලා මේ ලින්ක් එකෙම ආයිමත් එන්න.